අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අදත් ඔයාලට ඉතාලි වචන 8ක් අරගෙන ආවා. අපි බලමු ඒ මොනවද කියලා. සිම්පාතිකෝ. සිම්පාතිකෝ කියලා කියන්නේ කැමති. සිම්පාතිකෝ. සිම්පාතිකෝ කැමති කියන අදහස තමයි තියෙන්නේ. තව කෙනෙකුට කැමති වගේ කියන්නත් සිම්පාතිකෝ කියලා පාවිච්චි කරනවා. ඊළඟ වචනේ බලමු. කම්බියාතෝ. කම්බියාතෝ. කම්බියාතෝ කියලා කියනවා වෙනස් කළා කියන එක. චේන්ජ් කළා කියන එක ඉංග්‍රීසි භාෂාවෙන්. කම්බියාතෝ වෙනස් කළා. තුන්වෙනි වචනේ බලමු මොකද්ද කියලා. සෙන්සා. සෙන්සා කියලා කියන්නේ නැතුව, තොරව, කෙනෙක්ගෙන් ඔයාගෙන් තොරව කියන වගේ අදහසක් තියෙන්නේ සෙන්සා. තොරව නැතුව කියන අදහස. සෙන්සා. බාචෝ. බාචෝ කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් හාදුවට. බාචෝ. මෙතන BA බා CIO චෝ කියලා ශබ්ද වෙන්නේ. බාචෝ හාදුව. ඊළඟ වචනේ බලමු. සෙකොන්ඩෝමේ. සෙකොන්ඩෝමේ. සෙකොන්ඩෝමේ කියලා කියන්නේ මගේ මතයට අනුව කියන අදහස. සෙකොන්ඩෝමේ. දක්කෝර්දෝ. දකෝර්දෝ. දකෝර්දෝ කියලා කියන්නේ හරි කියන අදහස. දකෝර්දෝ. හරි. පස්තීඩියෝ. පස්තීඩියෝ. මෙතන ශබ්ද වෙන්න ඕන. ෆස්තීඩියෝ කරදරයි. ඉනීසියා. ඉනීසියා. ඉනීසියා කියලා කියන්නේ මෙතන ඉසඩ අකුර ශබ්ද වෙන්න ඕන. ඉනීසියා. ඉනීසියා කියලා කියන්නේ ආරම්භ කරනවා. ඉනීසියා කියලා කියන්නේ ආරම්භ කරනවා. අපි මේ වචනාට ඉක්මනින් නැවත බලමු. සිම්පාතිකෝ කැමති. සෙකොන්ඩෝමේ මගේ මතයට අනුව. කම්බියාතෝ වෙනස් කළා. දකෝර්දෝ හරි. සෙන්සා තොරව නැතුව කියන අදහස. ෆස්තීඩියෝ කරදරයි. ඊළඟ වචනේ ඉනීසියා ආරම්භ කරනවා. බාචෝ. බාචෝ කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් හාදුව. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.